අයිබෝන් හැමෝටම ඉතිං හැමෝම වෙනද වගේම ටෙක්ෂෝප් එල්ක වෙත සාදරයෙන් පිළිගන්නවා ගොඩක් අය මට ඉල්ලීමක් කරා රීචාර්ජබල් බල්බර්ග ගන්න කියලා ඉතින් මම රීචාර්ජබල් බල්බර්ග දෙකක් තෝරගත්තා මෙන්න මේ අයිකෝ බ්‍රන්ඩ් එක එවෙනුවෙන් තම මේ වීඩියෝ එක කරන්නේ ඉතින් මම කලින් වීඩියෝ එක සඳහන් කර රීචාර්ජබල් බල්බර්ග එන්න තියෙනවා කියලා මොකද මම මෙන්න මේ අයිකෝ බ්‍රන්ඩ් එකේම ටෝච් වර්ග ගැන වීඩියෝ එකක් කරා ඒ වීඩියෝ එක තමම සඳහන් කරේ ඔන්න ඒ කීව විදිටම රීචාර්ජබල් බල්බ් ස්ටෝක එක ඇවිල්ලා තියෙනවා ඉතින් මෙන්න මේ බල්බ එක රුපියල් 2000ක් වගේ වෙන්නේ ඒ වගේම තමයි මෙන්න මේ බල්බ එක රුපියල් 2250 වෙන්නේ මේ බල්බ් දෙකටම ඩිලිවරි ෆ්‍රී ඔයගොල්ලන්ට නිවසටම ගෙන්න ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩිලිවරි හරහා ඉතින් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මේ අයිටම් ගෙන්න ගන්න ඕන නම් තිරිදිස්සන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඔයගොල්ලොන්ගේ නම ලිපිනය සහ දුරකථන අංකය අපිට එවන එක විතරයි අපි මේ වගේ පැහැදිලි ෆොටෝ සහ අනිකුත් හැම විස්තරයක්ම ඔගොල්ලොන්ට WhatsApp හරහා එවනවා එතකොට ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණය සඳහන් කරලා මුලින්ම ඩිලිවරි ගාස්තුව දැනගෙන ඕඩර් එකක් දාගන්න පුළුවන් රීචාර්ජබල් බල්බ් වලට නම් ඩිලිවරි ෆ්‍රී කියලා මම කීවා මෙතන මම තව අයිටම් කීපයක් පෙන්නනවා ඒවට වෙනම ඩිලිවරි ඇඩ් වෙනවා මම ඒවත් වීඩියෝ එකේ පැහැදිලිව සඳහන් කරනවා ඒ නිසා ඕගොල්ලොන්ට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ ලයිට් වර්ග ගැන මේ වීඩියෝ එක අවසන් වෙනකල් බලන්න කියලා ආරාධනා කරනවා මම ඉස්සරලම කතා කරන්න මෙන්න මේ AS905 EL කියන මොඩල් එකේ රීචාර්ජබල් බල්බ් එක ගැන. ඉතින් මේක අයිකෝ බ්‍රෑන්ඩ් එකකින් තමයි තියෙන්නේ. වොට් 12ක පවර් එකක් තියෙන රීචාර්ජබල් බල්බ් එකක්. මේක කෙලින්ම ඔයගොල්ලන්ට හෝල්ඩර් එකට ප්ලග් කරන්න තමයි එන්නේ. බොක්ස් එකේ අනිකුත් විස්තර සඳහන් කරලා තියෙනවා. ඉතින් මේකේ බැටරි එක මිලි ඇම්පියර් 2000ක ලිතියම් බැටරි එකක් තියෙන්නේ රීචාර්ජබල්. ඉතින් මේක පව එක වොට් 12යි කියලා තියෙනවා. ඒ වගේම තමයි මේක charge වෙන සාමාන්‍යයෙන් පැය 8ක වගේ කාලයක් යනවා කියලා තියෙනවා. ඉතින් මේක සාමාන්‍යයෙන් ඔයගොල්ලෝ දන්නවා ඇති. ගෙවල් වල සුලභව පාවිච්චි කරනවා මේ ගොඩක් වෙලාවට මේ iQOO brand එකේ rechargeable bulb තමයි ලංකාවේ සුලභව පාවිච්චි කරන්නේ. ඉතින් මේ වාර ඔන්න එකේම දාලා තියන්න ඕනේ charge වෙන්න නම් ගොඩක් වෙලාවට සාලයකට වගේ දාලා තිබ්බොත් මේක කරන්ට් එක තියෙන වෙලාවටත් මේකේ එළියෙම පාවිච්චි කරන්න පුළුවන්. හදිස්සියේ හරි කරන්ට් එක ගියපු අවස්ථාවක ඔටෝම මේ ලයිට් එක ඔන් වෙනවා ඒ කියන්නේ කරන්ට් එක ගියපුවාම මේකේ බැටරි එකේ පවර් එකේ මේ බල්බ් එක පත්තු වෙලා තියෙනවා සාමාන්‍යයෙන් මේකේ නම් කියලා තියෙනවා මේකේ ඩියුරේෂන් එක පැය 2කමාරක් පුළුවන් කියලා ඒ කියන්නේ charging full charge වෙලා තිබුණාම මේක කරන්ට් එක නැති අවස්ථාවක පැය 2කමාරක් වගේ පාවිච්චි කරන්න පුළුවන් කියලා ඒ වුණාට මම චෙක් කරලා බැලුවා සාමාන්‍යයෙන් මේක පැය 2ක් වගේ තමයි පුළුවන් කරන්ට් එක නැති අවස්ථාවක මේ බල්බ් එක පාවිච්චි කරන්න ඉතින් ඔයගොල්ලොන්ට පැය 2ක ෂෝ එකකින් මේ බල්බ් එක දෙන්න පුළුවන් මේක රුපියල් 2000යි වෙන්නේ මේකට ෆ්‍රී ඩිලිවරි ලැබෙනවා ඒ වගේම තමයි මේක ඔයගොල්ලොන්ට කෑෂ් ඔන් ඩිලිවරි හරහා නිවසටම ගෙන්න ගන්න පුළුවන් අපි මේවා එවන්නේ තැපැල් හරහා අපි කුරිය සර්විස් පාවිච්චි කරන්නේ මම කලින් කුරිය සර්විස් වලින් තමයි බඩු එව්වේ මම රොයල් එක්ස්ප්‍රස් කියන කුරිය සර්විස් එක තමයි පාවිච්චි කරේ ඉතින් පහුගිය දවස්වල වෙච්ච පොඩි ප්‍රශ්න ටිකක් නිසා කුරියකට බඩු දාන එක తాවකාලිකව නතර කරලා තියෙන්නේ ඉතින් ඔයගොල්ලන්ට මේක කෑෂ් ඔන් ඩෙලිවරි හරහා නිවසටම ගෙන්න ගන්න පුළුවන් මේකට මාස 6ක වොරන්ටි එකකුත් ලැබෙනවා ඉතින් අපි අන්බොක්ස් කරගෙන බලමු බල්බ් එකේ පෙනුම කොහොමද කියලා ඉතින් මුලින්ම මේ බල්බ් එක රඳවන්න අවශ්‍ය හුක් එක මේ විදිහට ලැබෙනවා ඒ වගේම තමයි ඊළඟට මේ තියෙන්නේ රීචාර්ජබල් බල්බ් එක ඉතින් ඉස්සෙල්ලාම පාවිච්චි කරන්න කලින් මේ ක්ලිප් එක ගලවලා අයින් කරන්න ඕනේ. ඔයගොල්ලන්ට පේනවාද දැන් පැහැදිලිව රීචාර්ජබල් බල්බ් එක. ඉතින් විශේෂයෙන්ම මේ රීචාර්ජබල් බල්බ් එක ගොඩක් අය මේ රීචාර්ජබල් බල්බ් චෙක් කරනවා මෙන්න මේ විදිහට ඇඟිල්ල තියලා. එතකොට මේ බල්බ් එක නම් එහෙම පත්තු වෙන්නේ නැහැ. ක්වොලිටි එකකින් අඩු රීචාර්ජබල් බල්බ් තමයි මේ විදිහට මෙතන ෂෝට් කරපුවම පත්තු වෙන්නේ ඇඟිල්ලෙන්. මේක ඒ විදිහට පත්තු කරලා තියන්න ඕන මේ හැන්ඩල් හුක් එකට හයි කරන්න ඕනේ. අපි බලමු පොඩ්ඩක් හයි කරලා ඉතින් මේ විදිහට හයි කරාට පස්සෙත් ඔයගොල්ලන්ට පේනවා ඇති මේක පත්තු වෙන්නේ එතකොට පත්තු කරන්න ඕන නම් ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ මෙතන තියෙනවා පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් මේක මේ විදිහට මෙන්න මේ විදිහට කරකපුවාම බල්බ් එක පත්තු වුණා ආපහු ඔයගොල්ලන්ට හුක් එකේ එල්ලලා දියද්දිම මේක බල්බ් එක ඕෆ් කරන්න ඕන නම් මේකෙන් ගලවලා අයින් කරන්න ඕනේ මේ විදිහට අනිත් පැත්තට කරකපුවාම බල්බ් එක ඕෆ් වෙනවා
මේ විදිහට ආපහු අනිත් පැත්තට කරකවපුවාම මේ විදිහට ඔන් වෙනවා. මෙතන එළිය නම් පෙන්වන්න විදිහක් නැහැ. මම ඔයගොල්ලන්ට මේක අවුට්ඩෝර් ගෙනහිල්ලා එළියක පත්තු කරලා පෙන්නන. එතකොට ඔයගොල්ලන්ට එළිය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. හොඳට එළිය තියෙනවා, බය වෙන්න දෙයක් නැහැ. හොඳ රීචාර්ජබල් බල්බයක්, හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. ඒ වගේම තමයි මේකට මාස 6ක වොරන්ටි එකකුත් ලැබෙන නිසා ඔයගොල්ලන්ට බයක් නැතුව ගන්න පුළුවන්. ඉතින් හරි, අපි දැන් බලමු මේක අවුට්ඩෝර් ගිහිල්ලා කොයි වගේ එළියක්ද තියෙන්නේ කියලා. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ ක්ලිප් එක බලලා හොඳ අවබෝධයක් ගන්න පුළුවන් එළිය ගැන. දැන් අපි මෙන්න මේ රීචාර්ජබල් බල්බ් එකේ පවර් එක බලමු. මේක AS905EL කියන මොඩල් එක. මම පවර් ඔන් කරගන්න මුලින්ම. දැනට මේක ඔයගොල්ලන්ට පේන්නේ මගේ ෆෝන් එකේ ෆ්ලෑෂර් එකෙන්. මම ලයිට් එක ඔන් කරගෙන ෆ්ලෑෂර් එක ඔෆ් කරගන්නවා. ඉතින් හරි, ලයිට් එක ඔන් වුණා. ඔන්න දැන් මම ෆ්ලෑෂර් එකත් ඔෆ් කරගත්තා මගේ. හරි, ඉතින් මෙන්න මේ 12 watt rechargeable bulb එකෙන් මම හුක් එකෙන් එල්ලලා තියෙන්නේ ගහක අත්තක. මෙන්න මේ වගේ එළියක් තියෙන මේ බල්බ් එකේ. ඔයගොල්ලන්ට පේනවා ඇති. ගොඩක් හොඳට එළිය තියෙනවා. ඔයගොල්ලෝ සාලෙකට වගේ දාගන්නවා නම් මේ බල්බ් එක ගොඩක් හොඳට පාවිච්චි කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් පැය දෙකක විතර චාර්ජ් එකක් අල්ලලා හිටිනවා මේ බල්බ් එකට. ඒ කියන්නේ ෆුල් චාර්ජ් වුණාම පැය දෙකක් විතර පත්තු කරලා තියන්න පුළුවන්. ඒක මම කලිනුත් කිව්වා ඔයගොල්ලන්ට. හරි, දැන් මම මේ බල්බ් එක ඔයගොල්ලන්ට අතටත් අරගෙන පෙන්නන්නම්. ඉතින් මෙන්න මේ වගේ ගොඩක් හොඳ එළියක් තියෙනවා. ඔයගොල්ලන්ට පේනවා ඇති. හොඳට එළිය තියෙනවා. ඇත්තටම රුපියල් 2000කට හොඳටම වටිනවා. ඉහළින්ම වටිනවා. ප්‍රී ඩිලිවරිත් ලැබෙන නිසා ඔයගොල්ලන්ට සම්පූර්ණ ගාණ රුපියල් 2000යි යන්නේ. ඒක මම කලිනුත් කිව්වා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තිරේ දිස්සන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේ වීඩියෝ එකෙන් මම හිතනවා ඔයගොල්ලන්ට එළිය ගැන හොඳ අවබෝධයක් එන්න ඇති කියලා. හරි, ඊගාවට අපි කතා කරමු මෙන්න මේ අයිකෝ බ්‍රෑන්ඩ් එකේම AS909RL කියන රීචාර්ජබල් බල්බ් එක ගැන. මේක USB වලින් චාර්ජ් කරන්න තියෙන රීචාර්ජබල් බල්බ් එකක්. ගොඩක් වටිනවා. මේකට ෆුල් පැකේජ් එකම ලැබෙනවා. ඒ කියන්නේ පවර් ඇඩැප්ටර් එක, බල්බ් එක, ඒ වගේම මේක චාර්ජ් කරන්න අවශ්‍ය කේබල් එක, ඒ සෙට් එකම හම්බෙනවා. ගොඩක් වටිනවා ඒ නිසා. ඉතින් මේකේ ප්‍රයිස් එක මම මුලින්ම කියන්නම්. මේක රුපියල් 2250 වෙන්නේ. මේකටත් ඩිලිවරි නොමිලේ ෆ්‍රී ඩිලිවරි හම්බෙනවා. තැපැල් හරහා තමයි අපි මේකත් ඩිලිවර් කරන්නේ. ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් දවස් 3ක් වගේ ඇතුළත නිවසටම ගෙන්න ගන්න පුළුවන් කෑෂ් ඔන් ඩිලිවරි හරහා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තිරේ දිස්සන අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. මේවා ගොඩක් වෙලාවට අපිට සාමාන්‍යයෙන් සති දෙකෙන් දෙකට වගේ ස්ටොක් එනවා. හදිස්සිය හරි ඔයගොල්ලන්ට මේ ස්ටොක් එකෙන් එකක් ගන්න බැරි වුණොත් අපිට මැසේජ් එකක් දාලා තියන්න. අපි ඊළඟ ස්ටොක් එක ආව ගමන් ඔයගොල්ලන්ට කතා කරන්න. අනිවාර්යෙන් මේවා දිගටම ගෙන්නනවා. මොකද ගොඩක් ක්වොලිටි බ්‍රෑන්ඩ් එකක්. අනික වොරන්ටි එකකුත් හම්බ වෙන බ්‍රෑන්ඩ් එකක් නිසා. ඉතින් අපි වැඩි කතා නැතුව බල්බ් එක විස්තර කතා කරමු. ඉතින් මේක මිලියම්පියර් 4500ක ලිතියම් බැටරි එකක් තමයි මේ බල්බ් එකේ තියෙන්නේ. මේකේ පවර් එක වොට් 9යි. ඒ වගේම තමයි මේකත් සාමාන්‍යයෙන් චාර්ජ් වෙන්න පැය 7ක් 8ක් වගේ කාලයක් යනවා කියලා තියෙනවා. ඊළඟට මේ බල්බ් එකේ ඩියුරේෂන් එක ගැන බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. ස්ටෝන් ලයිට් එකෙන් පැය 4ක් පුළුවන් කියලා තියෙනවා. ඒ කියන්නේ මේක පුල් ලයිට් එකෙන් පැය 4ක් පත්තු කරලා තියන්න පුළුවන් කියලා තමයි බොක්ස් එකේ ගහලා තියෙන්නේ. නමුත් මම චෙක් කරලා බැලුවා සාමාන්‍යයෙන් පැය 3ක් වගේ පුළුවන්. ඒ නිසා ඔයගොල්ලෝ පැය 3ක ෂුවර් එකක් තියලා මේ බල්බ් එක මිලදී ගන්න. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට මිඩල් ලයිට් එකෙන් කියන්නේ පුල් බ්‍රයිට් එකෙන් නෙමෙයි ඊට වඩා පොඩ්ඩක් එළිය අඩුවෙන් මේ මොඩ් එකක් තියෙනවා. ඒ මොඩ් එකේ සාමාන්‍යයෙන් පැය 5මාරක් පුළුවන් කියලා බොක්ස් එකේ සඳහන් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ පැය 4ක් වගේ තමයි පුළුවන්. මම චෙක් කරලා බලද්දි ඊළඟට මේක වීක් ලයිට් එකෙන් පැය 7ක් පුළුවන් කියලා තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් මේක ඒ කියන්නේ අඩුම එළියක් තියෙන මොඩ් එකට මාරු කරපුවාම සාමාන්‍යයෙන් පැය 5ක් විතර පත්තු කරලා තියන්න පුළුවන්. ගොඩක් පොඩි ලයිට් එකක් මොනවා වුණත් සාමාන්‍යයෙන් වෙනත් මොඩල් වල නම් මේ වගේ රීචාර්ජබල් බල්බ් එන්නේත් නැහැ. මේ ෂේප් එක මට නම් සෙට් වෙලා නැහැ. තියෙනවද කියන මම හරියටම දන්නේ නැහැ. ඒ නිසා ඉතින් කලින් බල්බ් එකට වඩා සයිස් එක නම් ලොකුයි. ඒ වගේම තමයි මේකේ අර වාසිය ඕගොල්ලන්ට වාහනයක වගේ පාවිච්චි කරත් මේක USB වලින් charge කරන්න තියෙන නිසා පහසුවෙන්ම වාහනයකින් උනත් charge කරගන්න පුළුවන්. මේක අන්බොක්ස් කරපුවහම මුලින්ම මේක charge කරන්න අවශ්‍ය power adapter එක මේ විදිහට හම්බ වෙනවා. ඉතින් වෙන charger හොය ඉන්න දෙයක් නැහැ. මේ power adapter එකම use කරලා බල්බ් එක charge කරගන්න පුළුවන්. හරි, ඒක පැත්තකින් තියාගමු.
ඊළඟට මේ විදිහට මෙන්න මේ බල්බ් එක එල්ලන්න අවශ්‍ය හැන්ඩල් හුක් එක මේ විදිහට ලැබෙනවා. ඒකත් මම ඔයගොල්ලන්ට හයි කරලා පෙන්නන්න. ඉතින් ඊගාවට වරන්ටි කාඩ් එක තියෙනවා. මට කලින් බල්බ් එකේ වරන්ටි කාඩ් එක ඔයගොල්ලන්ට පෙන්නන්න බැරුණා. ඒකෙත් වරන්ටි කාඩ් එකක් තියෙනවා. ඉතින් අපි මේවත් ෆිල් කරලා තමයි වන්නේ ඔයගොල්ලන්ට. මාස 6ක වරන්ටි එකක් ලැබෙනවා මේ බල්බ් එකට. ඊගාවට මේ තියෙන්නේ රීචාර්ජබල් බල්බ් එක. අවසානයට මේක චාර්ජ් කරන්න අවශ්‍ය USB type C කේබල් එක මේ විදිහට හම්බ වෙනවා. ඉතින් ෆුල් පැකේජ් එකම තියෙනවා. වෙන අය මුකුත් කේබල් හොය ඉන්න දෙයක් නැහැ. පවර් ඇඩැප්ටර් වෙනින් හොය ඉන්න දෙයක් නැහැ. ඔක්කොම ටික බල්බ් එකේ බොක්ස් එකේම එනවා. මේ තියෙන්නේ රීචාර්ජබල් බල්බ් එක. මෙන්න මෙතනින් තමා චාර්ජ් කරන්න තියෙන USB type C වලින්. ඒ වගේම තමයි මේක චාර්ජ් වෙන අවස්ථාවේදී මේ බල්බ් එක ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම තමයි මේකේ power on off switch එක මෙතන තියෙනවා. ඒ වගේම තමයි මේකේ බැටරි percentage එක මේ විදිහට අනිත් පැත්තේ තියෙනවා 125 50 75 100 කියලා සඳහන් කරලා. ඒ වගේත් සයිඩ් එකෙන් පොඩි LED indicators ටිකක් තියෙනවා. ඒවත් අවශ්‍ය විදිහට ඔයගොල්ලන්ට යූස් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ ටිකක් සයිස් එකෙන් ලොකු රීචාර්ජබල් බල්බ් එකක් ඔයගොල්ලන්ට මගේ අතේ තියෙද්දි තේරුම් ගන්න පුළුවන් ඇති. මම ඔයගොල්ලන්ට තව ටිකක් මේක ගැන මේකේ සයිස් එක ගැන අවබෝධයක් වෙන විදිහට අඩිය රූලක් එක පෙන්නන්න. ඉතින් මේ විදිහට තිබ්බහම රූල සාමාන්‍යයෙන් මෙන්න මේ විදිහට තිබ්බහම සාමාන්‍ය අඟල් 4.5ක් විතර වගේ මුහුණත පළල තියෙන ලයිට් එකක් මේක. හරි දැන් මම ඔයගොල්ලන්ට මේ ලයිට් එක පවර් ඔන් කරලා පෙන්නන්න. ඉතින් මේ තියෙන්නේ මේක ෆුල් බ්‍රයිට් එකෙන් පත්තු වෙන මොඩ් එක. ඒ වගේම තමයි ඊළඟට මේ තියෙන්නේ මේකේ මිඩල් ලයිට් මොඩ් එක. ඒ වගේම තමයි මේ තියෙන්නේ වීක් ලයිට් මොඩ් එක. ඒ කියන්නේ ලයිට් එක ඒ කියන්නේ එළිය කොටස් තුනකට අඩු කරන්න පුළුවන්. ෆුල් බ්‍රයිට් එක ඊළඟට මිඩල් බ්‍රයිට් ඊළඟට වීක් බ්‍රයිට් විදිහට. ඉතින් ඒ වගේම මේකේ මෙන්න මේ විදිහට වර්නින් මොඩ් එකක් තියෙනවා. ඔයගොල්ලෝ වාහනයක වගේ හදිස්සිය පාවිච්චි කරද්දී අනතුරක් වුණ වෙලාවක මෙන්න මේ වර්නින් මොඩ් එක දාලා ඔයගොල්ලන්ට බල්බ් එක වාහනේ ඉස්සරහා වගේ රඳවන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා ඒ නිසා. ඒ වගේම තමයි මෙන්න මේ වර්නින් මොඩ් එකක් තියෙනවා. ඒ කියන්නේ වර්නින් මොඩ්ම දෙකක් තියෙනවා. මේ වර්නින් මොඩ් එකක් තියෙනවා. මේකත් ඔයගොල්ලොන්ට අර මම කලින් කිය විදිහටම වාහනයකට එහෙම පාවිච්චි කරන්න පුළුවන් හදිස්සි වෙලාවක. ඉතින් ඔය විස්තර ටික තමයි මේ බල්බ් එකේ පෙන්වන්න තියෙන්නේ. අපි දැන් මේකත් අවුට්ඩෝ ඔයගොල්ලන්ට පත්තු කරලා පෙන්නන්න. එතකොට මේකෙත් එළිය ගැන හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ගොඩක් වටිනවා. ඉතින් ගෙවල් වලට වගේ පාවිච්චි කරද්දී මට කියන්න අමතක වුණා මෙන්න මේ විදිහට තමයි මේකේ හුක් එක හයි කරගන්නේ. එතකොට ඔයගොල්ලන්ට මේක කොහේ හරි රඳවලා තියන්න පුළුවන්. වාහනයක වුණත් ඔයගොල්ලන්ට මේක පහසුවෙන් ගෙනියන්නත් පුළුවන්. අනික ගෙදරක වගේ මේක හදිසියේ කරන්ට් එක නැති වෙලාවක ඔයගොල්ලන්ට එල්ලා ගන්න පුළුවන් තැනක. ඉතින් ගොඩක් වටිනවා. ෆුල් පැකේජ් එකම හම්බ වෙනවා. රුපියල් 2250යි වෙන්නේ. නිවසටම ගෙන්න ගන්න ඩිලිවරි ෆ්‍රී ලැබෙනවා. කෑෂ් ඔන් ඩිලිවරිත් තියෙනවා. ඒ වගේම තමයි මේකට මාස 6ක වොරන්ටි එකකුත් ලැබෙනවා. බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ අනික තියෙනෙත් ලිතියම් බැටරි. ඒ නිසා ලේසියෙන් එහෙම ඩැමේජ් වෙන්නෙත් නැහැ. ඉතින් ගොඩක් වටිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් තිරේ දිස්සන අපේ WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාලා ඕඩර් එකක් දාගන්න පුළුවන්. අපි දැන් බලමු AS909 RL කියන රීචාර්ජබල් බල්බ් එකේ පවර් එක කොහොමද කියලා. මම මේ විදිහට පවර් ඔන් කරගෙන මගේ ෆ්ලෑෂර් එක ඕෆ් කරගන්නම්. මොකද මම ඉන්න තැන කරවල නිසා. මෙන්න මේ විදිහට ඔන් කරගත්තා මම බල්බ් එක. දැන් මම ෆ්ලෑෂර් එක ඕෆ් කරගන්නවා. හරි. මේ තියෙන්නේ මේ බල්බ් එකේ පුල් බ්‍රයිට් මොඩ් එක. මේකේ මොඩ් 3ක් තියෙනවා කියලා මං කීවා. මේ පත්තු වෙලා තියෙන්නේ පුල් බ්‍රයිට් එකෙන්. ඉතින් මෙන්න මේ වගේ හොඳ එළියක් තියෙනවා මේ බල්බ් එකේ. ඉතින් ඔයගොල්ලෝ වාහන රිපෙරින් වගේ කරන කෙනෙක් නම් ගොඩක් වටිනවා මේ රීචාර්ජබල් බල්බ් එක. මොකද මේකේ හැන්ඩල් හුක් එකකුත් තියෙනවා. හොඳ එළියකුත් තියෙනවා ඔයගොල්ලන්ට වාහන රිපෙයාර් කරද්දී හොඳට පාවිච්චි කරන්න පුළුවන් මේ ලයිට් එක. ඉතින් ඒ වගේම තමයි ඔයගොල්ලෝ නිවසක වගේ පාවිච්චි කරනවා නම් ඒත් ගොඩක් වටිනවා. හදිසි අවස්ථාවක ඔයගොල්ලන්ට කරන්ට් එක නැති වෙලාවක පාවිච්චි කරන්න පුළුවන් මේක චාර්ජ් කරලා තියාගත්තොත්. හරි දැන් ඊගාවට මම ඔයගොල්ලන්ට මේකේ මේ තියෙන්නේ පුල් බ්‍රයිට් මොඩ් එක. ඊළඟට මම මේක මිඩල් ලයිට් මොඩ් එකට මාරු කරලා පෙන්නන්නම්. මේ විදිහට තව පාරක් බටන් එක ප්‍රෙස් කරපුවාම මෙන්න මේ විදිහට
මිඩල් ලයිට් මොඩ් එකට මාරු වෙනවා. ඒකෙදි මෙන්න මේ වගේ එළියක් ගන්න පුළුවන්. කලින්ට වඩා පොඩ්ඩක් එළිය අඩුයි. ඉතින් මේ වගේ මොඩ් තුනක් දීලා තියෙන්නේ අවශ්‍ය විදිහට වෙනස් කරලා පාවිච්චි කරන්න. හරි දැන් මම ඔයගොල්ලන්ට ඊළඟට මේ තියෙන මිඩල් ලයිට් මොඩ් එකේ කියවම ඊළඟට වීක් ලයිට් එකටත් මාරු කරලා පෙන්නන්න. මේ විදිහට තව පාරක් බටන් එක ප්‍රෙස් කරපුවාම මේ විදිහට වීක් ලයිට් මොඩ් එකට මාරු වෙනවා. ඒකෙදිත් මෙන්න මේ වගේ හොඳ එළියක් ගන්න පුළුවන්. මේ තමා තුන්වෙනි මොඩ් එක. මේකෙදි තමයි මේ බල්බ් එක අඩුම එළියකින් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ මොඩ් තුනක් දීලා තියෙන්නේ කොහොමත් මේකේ බැටරි එක ඉතුරු කරගන්න ඕන නිසා අවශ්‍ය කෙනෙක්ට ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන්. තමන්ට එළිය ඇති කියලා හිතන මොඩ් එකක සාමාන්‍යයෙන් ඉතින් මේ බල්බ් එක මේ වීක් මොඩ් එකේ පාවිච්චි කරත් මං හිතන්නේ එළිය මදි වෙයි කියලා. ඒ තරමට එළිය හොඳයි මේ ලයිට් එකේ. ඉතින් ඊගාවට මම වර්නින් මොඩ් එකත් මාරු කරලා පෙන්නනම් ඔයගොල්ලන්ට. මේකේ මම කීවා වර්නින් මොඩ් දෙකක් තියෙනවා කියලා. මම මේකින් එක වෙන වෙනම පෙන්නන්න. පවර් ඔෆ් වුණා බල්බ් එක මම අතින්. මම මේ විදිහට පවර් ඔන් කරගත්තා ආපහු. මේ තියෙන්නේ ෆුල් බ්‍රයිට් මොඩ් එක. ඊළඟට මේ තියෙන්නේ මිඩල් ලයිට් මොඩ් එක. ඊගාවට මේ තියෙන්නේ වීක් ලයිට් මොඩ් එක. ඔන්න දැන් තියෙනවා පළවෙනි වර්නින් මොඩ් එක. මෙන්න මේ විදිහට තමයි වර්නින් මොඩ් එක වැඩ කරන්නේ. ඔයගොල්ලන්ට පේනවා ඇති පැහැදිලිව. මම වීඩියෝ එකේ කීවා වාහනයක වගේ හදිසි අවස්ථාවක අනතුරක් අඟවන්න මේ වර්නින් මොඩ් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඊළඟට තව මොඩ් එකක් තියෙනවා. ඒකත් මම ඔන් කරලා පෙන්නන්න. ආපහු පවර් ඔෆ් වුණා. මේ තියෙන්නේ ෆුල් බ්‍රයිට් මොඩ් එක. මම වේගයෙන් මාරු කරගන්නවා. ඔන්න ඔය තියෙන්නේ අවසාන මොඩ් එක. ඒ කියන්නේ ඒකත් වර්නින් මොඩ් එකක්මයි. වර්නින් මොඩ් දෙකයි ලයිට් මොඩ් තුනක් තියෙනවා වෙනම. පවර් එක අඩු වැඩි කරගන්න. මේ තියෙන්නේ තුන්වෙනි වර්නින් ලයිට් මොඩ් එක. ඒක ගැනත් ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා හිතනවා. හරි මේ ලයිට් එක රුපියල් 2250 වෙන්නේ ෆ්‍රී ඩිලිවරි සමග නිවසටම ගෙන්න ගන්න ඔයගොල්ලන්ට. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න. ගොඩක් වටිනවා ගෙදරක පාවිච්චියට. ඒ වගේම තමයි රිපෙයාරින් වයි කරන කෙනෙක්ට, ඒ වගේම තමයි කැම්පින් කරන කෙනෙක්ට ගොඩක් වටිනවා. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඉතින් මම මේක මේ විදිහට ඔන්න අතරත් අරගෙන පෙන්වනවා ඔයගොල්ලන්ට එළිය කොහොමද කියලා බලා ගන්න. හොඳට එළිය තියෙනවා. මාව විශ්වාස කරලා අරගන්න කියලා තමයි කියන්නේ. මේවා සාමාන්‍යයෙන් ෂොප් වලත් තියෙනවා. මම මිල ගණන් ගැන නම් දන්නේ නැහැ. මට ලැබුණ මිලට පොඩි ගාණක් එකතු කරලා තමයි පොඩි ප්‍රොෆිට් එකක් එකතු කරලා තමයි මේ ගාණට සේල් කරන්නේ මම. ඔයගොල්ලන්ට ෆ්‍රී ඩිලිවරිත් එක්ක නිවසටම ගෙන්න ගන්න පුළුවන් විදියට. හරි ඊගාවට මෙන්න මේ වැක්බර් බ්‍රෑන්ඩ් එකේ හයි පවර් බල්බ් වර්ග අපිට ස්ටොක් ඇවිල්ලා තිනවා. දැනට තියෙන්නේ වොට් 30 විතරයි ස්ටොක් ඇවිල්ලා තියෙන්නේ. කලින් වොට් 20 තිබුණා. වොට් 20 නම් දැනට ඉවර වෙලා තියෙන්නේ. අපහු මේ වගේත් සතියකින් වගේ ස්ටොක් එනවා. එතකොට මම මේවා ගැන වෙනම වීඩියෝ එකක් ගේන්න. දැනට මම මේකේ මිල කියන්න රුපියල් 430යි වෙන්නේ. මේකට නම් වොරන්ටි එකක් ලැබෙන්නේ නැහැ. ගොඩක් ක්වොලිටි බල්බ් එකක් නමුත් අපි වොරන්ටි එකක් නැතුව තමයි දෙන්නේ. මොකද වොරන්ටි එක දෙදි ටිකක් මිල වැඩි. ඉතින් ගොඩක් අය වොරන්ටි නැතුව හොයන නිසා 430කට මේ හයි පවර් බල්බ් එක අපි දෙනවා. ඔයගොල්ලන්ට මං හිතන්නේ හයි පවර් බල්බ් එකක් වොට් 30ක හයි පවර් බල්බ් එකක් කොහෙන්වත් මේ මිලට නම් ලැබෙයි කියලා. අපි කලින් තිබුණා වොට් 20 ඒක අපි දුන්නේ 375කට. ගොඩක් ඉක්මනින් ස්ටොක් එකක් ඉවරුණා. ගොඩක් අය මිලදී ගත්ත නිසා. ඉතින් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මේකත් ඉරෙද්දිස්සන අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාලා මේකේ වෙනත් ෆොටෝ අවශ්‍යයි ඉන්නවා නම් ඒවත් ඉල්ලගෙන ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඊගාවට මෙන්න මේ BK880ට කියන සෙන්සර් ලයිට් එක. මේක සෝලාර් පවර් සෙන්සර් ලයිට් එකක්. ඔයගොල්ලන්ට ආරක්ෂාව වෙනුවෙන් ගෙදරක ඉස්සරහට ඒ වගේම ගේට්ටුවක් ගාවට තාප් එකට වගේ හයි කරගන්න පුළුවන්. සෝලාර් වලින් තමයි වැඩ කරන්නේ. ඉතින් මේක මම කලිනුත් අලෙවි කරා රුපියල් 750කට තමයි අලෙවි කරේ. ඉතින් මම මේක ස්ටොක් එක ඉවර කරන්න ඕන නිසා රුපියල් 700කට දෙනවා. මේකේ කලින් ලොකු ලයිට් එකකුත් තිබුණා. ඒ කියන්නේ මේක 1 watt filament shape LED එකක් තියෙන ලයිට් එකක්. මේකෙම 2 watt ඒ කියන්නේ filament shape LED දෙකක් තියෙන ලයිට් එකක් තිබුණා. වීඩියෝ එක බලපු අයට නම් මතක ඇති. ඒකේ නම් ස්ටොක් නෑ දැනට. මේකේ තව පොඩි ස්ටොක් එකක් තියෙනවා. ඒක ඉවර කරන්න තමයි මේ ප්‍රයිස් එකෙන් දෙන්නේ. රුපියල් 700කට ගන්න පුළුවන්. කලින් අපි අලෙවි කරේ රුපියල් 750කට. මේකටත් ඩිලිවරි ගාස්තු සාමාන්‍ය රුපියල් 300ක් වගේ තමයි යන්නේ තැපැල් හරහා ගෙන්න ගද්දි. ඔයගොල්ලෝ මේක ලයිට් එකක් වගේ ගන්නවා නම් සාමාන්‍යයෙන් රුපියල් 1000ක් වගේ තමයි යන්නේ.
මේකත් හැපැල් හරහා එවන්න පුළුවන්. ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව ඩිලිවරි ගාස්තුව වෙනස් වෙනවා. ඔයගොල්ලෝ ඕඩර් එක දාන්න කලින් ඩිලිවරි ගාස්තුව කීයද කියලා අපෙන් විමසලා ඕඩර් එක දාගන්න. ඔයගොල්ලෝ ගන්න ප්‍රමාණය අනුව ඩිලිවරි ගාස්තුව වෙනස් වෙන නිසා. ඉතින් මේක මම අන්බොක්ස් කරගත්තා. මේක සවි කරන්න අවශ්‍ය රෝල් ප්ලග් සහ එන මේ විදිහට හම්බ වෙනවා. ඒ වගේම තමයි මේ තියෙන්නේ සෝලාර් සෙන්සර් ලයිට් එක. මේක වෝටර්ප්‍රූෆ් වෙන්නේ. මේ විදිහට සෝලාර් පැනල් එක උඩ ඒ වගේම මේකේ මොඩ් මාරු කරන්න අවශ්‍ය බටන් එක මෙතන තියෙනවා. ඒ වගේම තමයි මෝෂන් සෙන්සර් එක මෙතන තියෙනවා. ඒ වගේම තමයි 1 watt filament shape LED එක මෙතන තියෙනවා. බිත්තියකට සවි කරන්න පුළුවන් විදිහට මේ විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඔයගොල්ලන්ට බිත්තියකට කණුවකට ගේට්ටුවකට වගේ තැනකට පහසුවෙන්ම සවි කරගන්න පුළුවන්. ඉතින් මම මේක මේ විදිහට ඔයගොල්ලන්ට ඔන් කරලා පෙන්නන්න. ඉතින් මේකේ මොඩ් 3ක් තියෙනවා කිව්වා මම. මේ තියෙන්නේ සෙන්සින් මෝඩ් එකේ. කියන්නේ කවුරු හරි මේ ලයිට් එක ඉස්සරහට ආවොත් විතරක් මේ ලයිට් එක ඔන් වෙලා ආපහු තප්පර 15කින් විතර නිමිලා යනවා මේ මොඩ් එකේදී. ඒ වගේම තමයි මෙන්න මේ විදිහට දෙවෙනි මොඩ් එක ඔන් කරපුවාම මේ විදිහට ඩිම් එකෙන් පත්තු වෙලා තිබිලා කවුරු හරි මේ ලයිට් එක ඉස්සරහට ආවොත් විතරක් ආපහු ෆුල් බ්‍රයිට් එකට මාරු වෙලා තප්පර 15කින් විතර ඩිම් එකට මාරු වෙනවා. ඒ වගේම තමයි මේකේ මෙන්න මේ විදිහට always on මොඩ් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මේ always මොඩ් එකේ මේ ලයිට් එක පැය දෙකක් විතර පත්තු කරලා තියන්න පුළුවන්. ඔගොල්ලොන්ට මෙන්න මේ සෙන්සර් ලයිට් එක එළියත් මම පොඩ්ඩක් පෙන්වන්න කියලා හිතුවා. මේක අවුට්ඩෝර් චෙක් කරලා. ඉතින් දැන් මේ රීචාර්ජබල් බල්බ් එකේ පවර් එකෙන් තමයි ඔයගොල්ලන්ට පෙන්වන්නේ. මම පොඩ්ඩක් ඉස්සරහට ගිහිල්ලා ඔයගොල්ලන්ට මේක පවර් ඔන් කරලා පෙන්වන්නම්. ඉතින් මේ ලයිට් එකේ මෙන්න මේ වගේ පවර් එකක් තියෙනවා. මේක නම් 1 watt එන්නේ. මේක ගොඩක් ඉතින් අර ගෙදරක අලංකාරයට ගොඩක් අය හයි කරනවා. ඒ වගේම තමයි මේකේ සෙන්සින් මොඩ් එක පාවිච්චි කරන්න තමයි හයි කරන්නේ. ඉතින් මේකෙත් මෙන්න මේ වගේ එලියක් තියෙනවා ඔයගොල්ලන්ට පේනවා ඇති. ඉතින් ගොඩක් ලස්සනයි මේක සෙන්සින් මොඩ් එකෙන් පාවිච්චි කරද්දී වාහනයක් හරි මිනිස්සෙක් හරි යද්දී පත්තු වෙලා ආපහු නිමිලා යනවා. මිලදී ගන්න ගොඩක් අය ඉතින් මෙන්න මේ මොඩ් එකේ තමයි පාවිච්චි කරන්නේ. ඒ වගේම තමයි මේක ඩිම් එකේ තිබිලා කවුරු හරි ආවහම බ්‍රයිට් එක වැඩි වෙන මොඩ් එකක් තියෙනවා මේ විදිහට. ඔන්න ඔය විදිහට තමයි බ්‍රයිට් එක වැඩි වෙන්නේ. ආපහු තප්පර 15කින් වගේ බ්‍රයිට් එක අඩු වෙනවා මේකේ. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ විදිහට always on mode එකකුත් තියෙනවා. ඒකෙදි මෙන්න මේ වගේ power එකක් ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. ඉතින් ඒ විදිහට තමයි මේ ලයිට් එකේ power එක පෙන්වන්න පුළුවන්. මම පුළුවන් වුණොත් වෙන වීඩියෝ එකක් ඇඩ් කරන්නම් මේකට. ඒකෙදිත් ඔයගොල්ලන්ට යම් අවබෝධයක් ගන්න පුළුවන් මේ ලයිට් එක ගැන කොහොමද වැඩ කරන්නේ කියන එක ගැන. හරි අදත් මේ විදිහට මේ වීඩියෝ එක අවසන් කරනවා. ඉතින් අපි කලින් වීඩියෝ එකේ දාලා තිබුණා මෙන්න මේ වගේ ටෝච් වර්ග මේ වගේ තවම ස්ටොක් තියෙනවා. ඕන කෙනෙක් ඉන්නවනම් මිලදී ගන්න පුළුවන්. හදිස්සිය හරි ඔයගොල්ලන්ට මේ ස්ටොක් එක මිලදී ගන්න බැරි වුණොත් අපිට සාමාන්‍ය මේවා සතියකමාරෙන් දෙකෙන් ස්ටොක් එනවා. ඒ එන වෙලාවක උනත් මිලදී ගන්න පුළුවන්. මේ තියෙන්නේ රුපියල් 5000ක ටෝච් එකක්. ඔයගොල්ලන්ට මේ වගේ වැඩිදුර විස්තර ඕන නම් අපේ WhatsApp නම්බරයට මැසේජ් එකක් දාන්න. මම ඔයගොල්ලන්ට මම දාලා තියෙන වීඩියෝ එකේ link එක සහ මේ වගේ පැහැදිලි ෆොටෝ ලබා දෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මිලදී ගන්න පුළුවන්. එතකොට මේවත් අයිකෝ බ්‍රෑන්ඩ් එකේ ටෝච් වර්ග. මේවටත් මාස 6ක වොරන්ටි එකක් ලැබෙනවා. ඒ වගේම තමයි මේ තියෙනෙත් ඇලුමිනියම් ටෝච් එකක් වොට් 15ක පවර් එකක් තියෙන. මේකෙත් ෆුල් පැකේජ් එකම හම්බ වෙනවා. ඒ කියන්නේ පවර් ඇඩැප්ටර් එක ඒ හැම දෙයක්ම ලැබෙනවා. මේකත් මිලි ඇම්පියර් 2000ක බැටරි එකක් තියෙන ඇලුමිනියම් ඇලොයි ටෝච් එකක්. මේක රුපියල් 3000කට තමයි අපි අලෙවි කරේ කලින් වීඩියෝ එකේ. මේකෙත් ස්ටොක් තියෙනවා තාම. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඕඩර් එකක් දාගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙන්න මේ සයිස් එකෙන් ලොකු AS854 කියන ටෝච් එකේ ස්ටොක් තියෙනවා. ඒකත් අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මිලදී ගන්න පුළුවන්. මේ අයිකෝ බ්‍රෑන්ඩ් එකේ හැම ටෝච් එකකටම මාස 6ක වොරන්ටි එකක් හම්බ වෙනවා. ඉතින් ඔය විස්තර ටික තමයි මේ වීඩියෝ එකකින් කතා කරන්න තියෙන්නේ. අදට ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් හම්බ වෙනකල් හැමෝටම ජය වේවා.